කලින් වීඩියෝ එකේදී බැලුවා HTML වලින් කොහොමද ඇට සැකිල්ල හදන්නේ, ඒ වගේම CSS වලින් කොහොමද ඇඳුම් අඳින්නේ, ඒ වගේම අපි බැලුවේ නෑ ඇට සැකිල්ලට කොහොමද හදවතක් දීලා මොලයක් දීලා ඒකට පණ දෙන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි බලමු කොහොමද ඒ වැඩේ කරන්න කියලා. ඇත්තටම මේ ඔයා දන්නවද ඒකට පාවිච්චි කරන ලැන්ග්වේජ් එක මොකක්ද කියලා? ඒ තමයි JavaScript වලින් තමයි අපි මේ වැඩේ කරන්නේ. අද අපි බලමු මේ ජනප්‍රියම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක වන JavaScript වලින් කරන්න පුළුවන් වැඩ ටික. ඒ වගේම ඒව සම්බන්ධ පැති 20ක් ගැන අපි සාකච්ඡා කරමු. එහෙමනම් යමු වීඩියෝ එකට. ඔයා දන්නවද ලෝකෙම පාලනය කරන මේ JavaScript හැදුනේ දවස් 10න් කියලා. 1995 දී නෙස්කේප් ආයතනයේ සේවය කරපු බ්‍රෙන්ඩන් අයික් කියන පරිගණක විද්‍යාඥයා තමයි මේක මුල්වරට නිර්මාණය කළේ. මුලින්ම මේකට නම දුන්නේ මොකා කියලා. ඊට පස්සේ ලයිව් ස්ක්‍රිප්ට් කියලාත් නම් කරා. ඒ දවස්වල Java වල තියෙන ජනප්‍රියත්වයත් එක්ක ඒකේ ප්‍රසිද්ධිය වාසිය ගන්න මෙයා කරපු වැඩේ මොකක්ද දන්නවද? මේකට JavaScript කියලා නම තිබ්බා. ඉතින් මතක තියාගන්න ඕනේ දෙයක් තමයි Java සහ JavaScript කියන්නේ හරියටම අහසට පොළොව වගේ ලැන්ග්වේජ් දෙකක් කියන එක. දැන් අපි බලමු JavaScript වලින් කරන්න පුළුවන් ගොඩක් අය දන්න සහ නොදන්න දේවල් මොනවද කියලා. මුලින්ම අපි හැමදාම බලන වෙබ්සයිට්ස් වලින් 98%කට බලය දෙන්නේ මේ JavaScript. හැබැයි මේක බ්‍රවුසර් එකට නම් සීමා වෙන්නේ නැහැ. Node.js හරහා සර්වර් පැත්තත් මේකට පාලනය කරන්න පුළුවන්. React Native හරහා ඔයාලට Android apps සහ iOS apps දෙකම එකපාර හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔයා පාවිච්චි කරන VS Code සහ WhatsApp desktops වගේ computer apps හදන්නත් මේ Electron.js හරහා ඔයාලට JavaScript වලින්ම පුළුවන්. JavaScript යන්නේ නිකන් web UI design කරන්න හදපු එකක් විතරක් නෙමෙයි. මොකද 3JS වලින් browser එක ඇතුළෙන්ම අපිට 3D games හදන්න පුළුවන්. TensorFlow.js හරහා AI සහ machine learning model run කරන්නත් මේකට පුළුවන්. ඒ වගේම ස්මාර්ට් වොචස්, රොබොට්ස්, ස්මාර්ට් බල්බ්ස් පාලනය කරන්නත් මේක යොදා ගන්නවා. ඒක විතරක්ම නෙමෙයි, MongoDB databases සහ Web3 ක්‍රිප්ටෝ ලෝකය එක්ක කනෙක්ට් වෙන්නත් පාවිච්චි කරන්නේ JavaScriptම තමයි. පිස්සු හැදෙනම දේ තමයි NASA සහ SpaceX එකේ Dragon spacecraft එකේ touch screen වලටත් web technology සහ JavaScript පාවිච්චි වෙනවා. ලෝකයේ ප්‍රධාන tech companies මේකට ලොකු support එකක් දෙනවා. Meta සමාගම, ඒ කියන්නේ Facebook සමාගම විසින් React.js හදද්දී Google සමාගම විසින් Angular නිර්මාණය කළා. ඒ වගේම Vue.js වගේ අතිශය ජනප්‍රිය open source framework වගේම ලෝකයේ විශාලතම software package එකතු වන Node package manager එවත් npm එක තියෙන්නේ මේ JavaScript වලටම තමයි. ඔන්න අහගන්න Google Chrome එකේ තියෙනනේ V8 engine එක. දන්නව ඇති නේද V8 engine එක ගැන? ඒක Google සමාගම සුපිරියටම හදලා තියෙනවානේ මාරම වේගෙන් වැඩ කරන්න. මේ V8 engine එකේ උඩ තමයි JavaScript වැඩ කරන්නේ. මේක single threaded වුණාට event loop එක සහ asynchronous ස්වභාවය නිසා server එකෙන් data එනකම් නවතින්නේ නැතුව වැඩ දහස් ගාණක් එකපාර කරනවා වගේ පේනවා. තවන් සුපිරිම දේ තමයි කෝඩ් කරන්න කිසිම software එකක් නම් මේකට install කරගන්න ඕනේ නෑ. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ PC එක Windows නම් කෙලින්ම Notepad කියන software එක open කරගන්න. open කරලා HTML code එකයි JavaScript code එකයි ඒකේ type කරන්න. type කරලා file එකක් විදිහට save කරලා browser එක open කරගන්න. Windows එකේම Edge කියලා browser එකක් තියෙනවා. ඒක open කරගත්තත් ඇති. ඊට පස්සේ ඒක open කරලා ඒකේ මේ file එක open කරන්න. ඊට පස්සේ දැන් ඔයා UI එකක් එහෙම හදලා තියෙනවා නම් ඒකේ output එක පෙන්නයි. මොකක් හරි ඔයාගේ JavaScript code එකේ errors තියෙනවා නම් ඒ errors බලා ගන්න කෙලිම F12 ඔබන්න. errors ටික පෙන්නයි. ඊට පස්සේ ඒ errors බලලා මේ ඔයාගේ code එකේ මොන හරි වැරදි තැන් තියෙනවා නම් ඒ ටික හදා ගන්න පුළුවන්. front end එක code කරන්න අනිවාර්යයෙන්ම මේ software install කරගන්න නියමයක් නැහැ.
ඔයාගේ පොඩි නෝට් පැඩ් සොෆ්ටයකින් වුණත් මේක කෝඩ් කරගන්න පුළුවන්. අවසාන වශයේ සයිබසිකුරටි වලදී වෙබ් වොනරබිලිටි ගැන ඉගෙන ගන්නත් ජේස් කැන්නේ ජාව ස්ක්‍රිප් අත්‍යවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට ලෝකයේ වැඩිම රැකියා පුරප්පාඩු ප්‍රමාණයක් සහ වැඩිම පඩි තියෙන එකම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් තමයි මේ ජාවා ස්ක්‍රිප්ට්. ඔයා වෙබ් ඩෙවලොප්මන්ට් හෝ කෝඩින් ඉගෙන ගන්න පටන් ගන්න ඉන්න බිගින කෙනෙක් නම් කිසිම බයක් නැතුව තෝරගන්න පුළුවන් හොඳම පියවර තමයි මේ JavaScript කියන්නේ. මොකද HTML වලින් ස්ට්‍රක්චර් එක හදලා CSS වලින් ඩිසයින් කරලා ඒ වගේම JavaScript වලින් පණ දුන්නාම කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකයි බෑක් එන්ඩ් එකයි දෙකම හැදුවාම ඔයා හරියට නිකන් ලෝකේ පාලනය කරන වෙබ් ඩෙවලොපර් කෙනෙක් වගේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් කට්ටියට දැනගන්න ෂෙයා කරන්න. ඔයාගේ වටිනා අදහස් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක හොඳයි නම් subscribe කරන්න. මේක Facebook එකේ TikTok එකේ වගේ නම් follow කරන්න. එහෙමනම් නැවත දවසක හම්බ වෙමු.